ඇතන අද මේ පිට අපේ පාඨමාලාවේ කොටසක් විදිහට වුණත් දැන් අපේ රටේ සියලු මිනිස්සු කළ යුතු කාර්යයක් විදිහට සිංහල අය මුස්ලාම් ආගම පිළිබඳවද තමයි අතරම මේ පල්ලි වල වැඩසටහනකට සම්බන්ධ වෙලා තිබුණාට මේ නියම ආකාරයෙන් අපි ඉස්ලාම් ආගම ගැන දැනුණ අදහසක් ඇති වුණු දවසක් විදිහට බොහොම වටිනා වෙලාවක් අපිට මේ පල්ලියේ මෞලවිතුමන්ලා ඒ ලබා දුන්න අවස්ථාව ඉස්ලාම් ආගම පිළිබඳව වැරදි ආකල්ප තියෙන අදහස් අපි නිවැරදි විදිහට අද තේරුම් ගත්තා. එකක් විදිහට මේ පල්ලිය ඇතුළට මේ ස්ත්‍රී පාර්ශවයට එන්න බෑ කියන එක ජනප්‍රිය මතයක්. ඒ වගේ මත දුර්මත කීපයක් නිවැරදි අද අපි තේරුම් ගත්තා. රාජසේවකෙන්ට පවත්වන්න තියෙන පැය 150 දෙමළ පාඨමාලාව හදාරනවා. දැන් තමයි මම ඇත්තටම පල්ලියක් ඇතුළට ආවේ. පිට දැන් පැය දෙකමාරක් විතර ලොකු දේශන පැවැත්වුවා අපේ මවුලමිතුමාලා. ඒකෙන් අපි ලොකු දෙයක් ඉගෙන ගත්තා. ඇත්තටම සමාජයේ තියෙන්නේ මුස්ලිම් ආගම පිළිබඳ මහා ව්‍යර්ථ මතයක්. ඒ මතය තනිකර අපි නැති කරගෙන හරි දේ අපිට හරි දේ අද දැන් තේරුම් කරලා දුන්න අපි ඒක ඉගෙන ගත්තා. අපේ තිබ්බ මුස්ලිම් ජනතා මුස්ලිම් ආගම ඉස්ලාම් ආගම ගැන තිබිච්ච වැරදි මත සියලුම දේ අද අයින් වුණා. බොහොමත් ස්තුතියි පල්ලියේ සියලුම කාර්ය මණ්ඩලයට සියලුම දෙනාට මේ වගේ අවස්ථාවක් ලබා දුන්න එක. ඇත්තටම අද තමයි ෆස්ට් ටයිම් ඉස්ලාම් දේවස්ථානයකට මම ආවේ. ගොඩක් දේවල් ඉගෙන ගත්තා පැය දෙකක් පුරාවට. අපේ අතර තිබුණ සමහර වැරදි මත මම හිතාගෙන හිටපු දේවල් තිබුණා. ඒවා ගොඩක් දුරට ඒවා දැන් අපිට හරි දේවල් කියලා මේ निराකරණය කරගන්න හම්බ වුණා. බලා ඇත්තටම හිතාගෙන ආව විදිය නෙමෙයි සෑහෙන වෙනස් තැනක් තෑහෙන හොඳයි කියලා මේ අද තමයි ඇත්තටම දන්නේ. තව දවසක ආයේ මේ වගේ ඉස්ලාම් දේවස්ථානයකට යන අවස්ථාවක් ලැබුණොත් එහෙම යනවා කියන අදහස තමයි දැන් තියෙන්නේ. බොහොම ස්තුතියි. ඇත්තටම ජීවිතේ කවදාවත් අපි මේ වගේ මස්ජිදයකට ඇවිල්ලා නැහැ. අද ගොඩක් දේවල් මෙහි ඉන්න මෞලවීතුමන්ලගෙන් අපි ඉගෙන ගත්තා. මේ ආගම ගැන අපිට තිබ්බේ ගොඩක් කලාවට වැරදි ආකල්ප, වැරදි අදහස්. මේ ආගම තුළ මේ කාන්තාවන්ට තියෙන්නේ පොඩි තැනක් කියන එක. ඒ මතය සම්පූර්ණයෙන්ම බැහැර කරලා කාන්තාවන්ට කොයි වගේ පිළිගැනීමක්ද තියෙන්නේ මේ ආගම තුළ, කොයිතරම් වටිනාකමක්ද තියලා තියෙන්නේ කාන්තාවන්ට, දරුවන්ට. ඒ දේ ගැන අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා. මේ වැරදි දේ සමාජගත කරන්න මේ වගේ වැඩසටහන් වලින් අපිට ගොඩක් රුකුලක් හම්බ වෙනවා කියලා මම හිතනවා.